හැපින්නකගේ හිතේ සීතල ගහමැද පදව හැංගිලා හදවතේ හුදකලා නිතේ කඳුළු වැටෙලා හැපින්නා හිනාවෙයි සදලිඳු කුඹුකෙයි හදවතේ කතාවයි හැපින්නා හිනාවෙයි සදලිඳු කුඹුකෙයි හදවතේ කතාවයි හැපින්නකගේ පාර දිගේ ඇවිදින අයියා හිනා වෙලා අනේ මට කියන්න කතාවේ මොකද්ද අහනකොට හිත අමාරු වෙලා මල් පිපුණාද දිනෝදත සරසුනාද හැපින්නකගේ කතාවයි සඳලිඳුත් අහනවායි ඔබටත් හිතෙන්නේ හදේ ගියක් ගඟේ පරක්කම රැඳීලා අහස් ගඟටම සිරිනලා හැපින්නකගේ පාර දිගේ හිත අහසින් ගිලිහෙලා හඳේ මනෝරමාව අරුමැති සිහිනය හැපින්නාගේ රාව ආසවෙන් අහනවා හැපින්නකගේ කතාවයි සඳලිඳුත් අහනවායි ඔබටත් හිතෙන්නේ හදේ ගියක් තමුන්ට පුළුවන් ඕන දෙයක් කරන්න විශාතා. ඒත් මම මගේ ළමයින්ට කිසි කරදරයක් වෙන්න දෙන්නේ නැහැ. තමුන්ගේ හැම ප්‍රහාරයකටම මම ප්‍රතිභාවයක් ඉල්ලනවා. තමුන්ට පුළුවන් ඕන දෙයක් කරනවා. මමයි දිනන්නේ. මල්ල තමුන්ගේ තොර තමුන්ට මගෙන් බේරෙන්න පුළුවන් කියලා. ඇත්තද කල් හැපින්නේ? මම මේක දැනගන්නයි යාවේ. ඔයාගේ මේ පාට තම කළු පාටද කියලා. ඔයා මෙහි ලොකු කම්පැනියක් ආරම්භ කරාද? තමුන්ට මගේ පාට ගැන කිසි අදාළත්වයක් නැහැනේ. තමුන් මෙතෙන් තාවේ තමුන්ගේ මරණය ළඟා කරගන්න.
තමුන්ගේ පිළිමයක් හදනවා මම. කියනවා. තමුන්ගේ පිළිමයක් හදන්නද? මෙහෙමද? මගේ කල්ලු හැපින්න. ඇත්තම කියනව නම් මං ඔයාව ගොඩක් මතක් කරා. ඒකයි මම මෙතෙන්ට ආවෙ හම්බ වෙන්න. මං ඔයාව හම්බෙන හැම වතාවකම මගේ හිතට මොනවද වෙනවා වගේ. ඔයා තේරුම් ගන්නේ නැහැ. මගේ විශේෂය එච්චරටම හොඳයි. තමුන් හිතෙන් විතරක් නෙමෙයි. මොළෙනුත් නරකයි. මොළේවත් නැති කෙනෙක් තමුන්. ඒ මොටි. තමුන් මාව හුඟක් මතක් කරා නේද? එහෙනම් එනවා. තමුන්ට මේක කවදාවත් අමතක නොවන දෙයක් කරන්න. බලා ගන්නවා. මගේ මේ ස්වරූපය බලා ගන්න. බලනවා. නැවතත් සමුන්ගේ පරාජය බලනවා. පරාජය මගේ නෙමෙයි. තමුන්ගේ. තමුන් මොනවද හිතුවේ? මාත් එක්ක සටන් කළ මාව නැවැත්තුවා කියලාද? මමයි තමුන් එක්ක සටන් කළ තමුන්ව නැවැත්තුවා. තේරුණේ නැද්ද? තමුන්ව මගේ පිටිපස්සේ දාලා මෙහි ගියා චුට්ටි කකුල් වලින් සලම දෙක ගන්න. අපි ප්ලෑන් කරපු විදිහටම හැමදේම සිද්ධ වුණා. තමුන්ගේ බැල්ම මට, ඒ වගේම මෙහෙක්ගේ බැල්ම ඒ සලම වලට. සෝරි, ඔයාගේ දිනට ඇස් වහලදුණා. නාකිනොකි නාග කන්‍යාව මහා ශේෂ් නාග කන්‍යාව. බේර ගන්න පුළුවන් නම් බේර ගන්නවා. මේක හුඟක් බලවත් ගින්දරක්. තීරණය ඔයාගේ. දේශීය වාසය කරන අය බේර ගන්නවද? නැත්නම් අර සලඹද? මට මේ අසලම ජීවිත අතුරේ දාන්න බෑ. හේ ජයි. හේ මහජයි. හේ මිත්‍රුංජයි. හේ කාන්. හේ මහකාන්. ඔබගේ චමත්කාරය පෙන්වන්න. ඔබගේ කුණාටුව ගෙන්වන්න. ඔබගේ ශක්තිය පෙන්වන්න. ඔබගේ ක්‍රෝධය ගෙන්වන්න. මෙයාලා බේරගන්න. ජය බෝලනා.
මේ දිව්‍ය පාය තමුන්ගේ ගඳ හතර කවදාවත් වෙන්නේ නැහැ. ඒවි අද තමුන් වුණත් කවුද මේ පෘථිවියට කිසිම ශක්තියක මාවන මතන්න බෑ. නවත්තන්න පුළුවන් නම් නවත්තලා පින්න. ඒක අම්ම කෙනෙක්ගේ ආදරේ ගොඩක් ශක්තිය තියෙන. එයා එයාද කරවට හුඟක් ආදරය කරනවා. ඒක අම්ම කෙනෙක් එයාගේ දරුවා. එයාගේ ශක්තිය වෙනවා. මේ මගේ ඉස්සරහින් අපරු හේව නැහැ. ලෝකයේ බලවත්ම ශිව දිවියට පොළවයි. ඒ පොළව මගේ පා මත පිටයි. මගේ දරුවයි. එතකොට මේ මගේ ඉස්සරහින් දුෂ්ට නාග කන්‍යාවන් දෙන්න. තමුන් විනාශය නම් මම මහා විනාශයයි. එනවා අද වේවි මහා සටනක. ජයි බෝලෙනා. මේ මැනික් නමෙන් එක මැනිකක තියෙන ශක්තිය හතරන්න ඩාල් කරන්න දාන එක. ශීෂාට මොනවත් වෙන්නේ මොනවත්ම වෙන්නේ මම ඔයාට මොනවත් වෙන්නේ දෙන්න. මට මොනවත්ම වෙන්නේ නැහැ. රහත්නා ඔයා මං ගැන හිතන්න එපා. ඔයා හතරන්න හොයන්න. එයාලා විනාශ කරලා දාන්න. මම ඔයාව දාලා කොහෙවත් යන්නේ නැහැ මම.